අයිබෝවන් තවත් සොඳුරු පරිසර චාරිකාවක් එක්කයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. මම අද ඉන්නේ රුවන්වැල්ල සංගිලි පාලම. ඒක ලංකාවේ ලොකුම සංගිලි පාලම තමයි රුවන්වැල්ල සංගිලි පාලම. මේක හදන්නේ 2007 නිකෝල මුල්ලත් රුවන්වැල්ල ටවුන් එකත් යා කරලා තමයි මේ සංගිලි පාලම නිර්මාණය වෙන්නේ. මේක අඩි 555ක් දිග සංගිලි පාලමක්. මේක ඉදි වෙන්නේ කැලණිගඟ හරහා. නිකෝල මුල්ලයි රුවන්වැල්ල යා කරන සංගිලි පාලම කැලණිගඟ හරහා. කැලණිගඟේ අරහරිය ටිකක් පළල ස්ථානයක්. ඔබට පේනවා ඇති තවත් ජල පහරක් එතනට එකතු වෙලා ගම් මෝයක් හැදිලා තියෙනවා. ඔය මෝයට කියන්නේ ගුරුගොඩ ඔය. ගුරුගොඩ ඔය මේ ස්ථානයේ තමයි කැලණිගඟට එකතු වෙන්නේ. අද වැස්ස නිසා වතුර බොර වෙලා තියෙනවා. අපි එහෙනම් රුවන්වැල්ලේ ඉඳන් නිකෝල මුල්ලට මේ සංගිලි පාලම දිගේ ඉස්සරහට යමු. අපි දැන් ඔන්න සංගිලි පාලමේ කෙරවටම ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් එහා නිකෝල මුල්ල ගම්මානේ. එතනින් එහාට අපිට යන්න තියෙනවා කුරුපෙති ගලට. අපි එහෙනම් යමු කුරුපෙති ගලේ සුන්දරත්වය විඳින්න. APL මාටින් මාමා. APL මාටින් මාමාද ඈ? AP මාටින්. AP මාටින් මාමා. AP මාටින් මාමා තමයි මේ ඔරුව අවුරුදු 50ක් විතර ඉඳන් මේ ගඟේ 60ක් වෙන මහතා වෙන්න අවුරුදු 60ක්. අවුරුදු 60ක ඉඳන් මේ මාමා තමයි රුවන්වැල්ලේ ඉඳන් කුරුපෙති ගලට මිනිස්සු ප්‍රවාහනය කරන්නේ මේ ඔරුව. මේ ඔරුව මාමාගේමද? රජෙන් දුන්න එක. එතකොට මාමාගේ වයස කීයද? මට අලුත් වෙනවා 70ක් අවුරුදු 70ක්. ඉතින් මේ ගමේ මිනිස්සු මාර සේවයක් කරනවානේ. 70 දාමුකෝ. 70. හරි කරානේ. මේ ගමේ මාර සේවයක් කරනවා කියන්නේ නේ. මේක 90 රහිත සේවයක්. මේක 90 වැඩක්. ඔව්. මේක ගියාම තමයි වකක් කරන්නේ අප්පා. අපි වෙනවා පයින්නට අවුරුදු ගණනක් වෙනවා අන්න වෙලා. අනුවත් තාම වෙලා නැහැ. එතකොට මේ කුරුපෙති කැලේ සුද්ධෝ ඉඳලා තියෙන්නේ මේ කොයි කාලේ වගේද මේ? අවුරුදු 100ක් 200කට විතර කලින්. ඔය කාලේ නම් ඉඳලා. එතකොට මේ සුද්දාන්ගේ අර රුවන්වැල්ලේ බලකොට්ටුව තියෙන කාලේ වෙන්නේ නැතිනේ. ඒ කාලේ වෙන්නේ. මොකද මේ කුරුපෙති ගලට නැග්ගාම මුළු ඔක්කොම යායම පේනවා නේද? කොළඹක් පේනවා. ඔව්. අපි දැන් ඉන්නේ කුරුපෙති ගල ගමේ. මේ කුරුපෙති ගල ගමේ තමයි මේ කුරුපෙති ගල පිහිටන්නේ. මෙතන ඉඳන් තමයි අපේ ගමනේ ආරම්භය. අපි මෙතෙන්ට එන්න රුවන්වැල්ල සංගිලි පාලමේ ඉඳන් කිලෝමීටර් 5ක් පමණ මෙතෙන්ට ආවා. මෙතන ඉඳන් සෑහෙන දුරක් නගින්න තියෙනවා. මීට කලින් අපි ඇවිල්ලා නැහැ. අපි බලමු තව කොච්චර දුරක් මෙතන ඉඳන් යන්න තියෙනවද කියලා. එහෙනම් එන්න මාත් එක්ක කුරුපෙති ගල මුදුනට යන්න. අපේ ගමනේ සෑහෙන දුරක් අපි දැන් ගෙවාගෙන ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ තවත් ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. එකක් තමයි තන්නිපිටිය view point එක. මෙතනින් මේ පැත්තේ කෙරවලට ගත්තාම තන්නිපිටිය view point එක hiking කරන කට්ටියට ඒ තන්නිපිටිය view point එකට ගියාම මේ මුළු පරිසරයේම ලස්සනට බලන්න පුළුවන් තැනක්. ඒ වගේම මෙතනින් මැද හරිය මේ මැද හරියෙන් ඔබට පේනවා ඇති එක දිගට දිවෙන ගල් තලාවක්. මේ ගල් තලාවට කියන්නේ කෝච්චි පෙට්ටි ගල. ඉතින් ඒත් එක්කම ඊට චුට්ටක් එහා පැත්තෙන් පේන ඊට වඩා විශාල ලොකු ගල් තලාවක් තියෙනවා. ওই ගල් තලාවට කියන්නේ කුකුලංගල. අපි දවසක බලමු කුකුලංගලත් හයික් එකක් කරන්න. හැබැයි ලේසි හයික් එකක් නෙමෙයි. කුකුලංගලත් ලස්සන උඩ view point එකක් තියෙනවා. අපි දවසක එතෙන්ටත් යමු. කුරුපෙති ගල කන්ද මම හිතුවා ලේසි කන්දක් කියලා. ඒ වුණාට ලේසි කන්දක් නෙමෙයි. සෑහෙන දුරක් ආවා. දැනට අපි විනාඩි 20ක් විතර වගේ travel කරා. එක දිගට ගල් තලාව හම්බ වෙනවා. ඊට පස්සේ මේ වගේ ලඳු කැලේ අහු වෙනවා. බලමු අපිට යන්න ඕනේ සමාධි බුදු පිළිමයක් මේ තියෙනවා. මේ සමාධි බුදු පිළිමය බලන්න තමයි මේ යන්නේ.
බලමු තව ටිකක් දුරට යන්න වෙනවා. කෙසේ වෙතත් ලේසි පහසු ගමනක් නෙමෙයි මේක. මට මීට අවුරුදු 2කට 3කට විතර වගේ කලින් තමයි මේ සොය කුරුපෙති ගලේ සමාධි බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරන්නේ. දැන් කෙසේ වෙතත් ටිකෙන් ටික මේකට එන ගමන් දුෂ්කරතාවය නිසා මේක එන මිනිස්සු වඳින්න පුදන්න එන මිනිස්සු සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. කුරුපෙති ගලේ ඉහළම ස්ථානය. මේ ඉහළම ස්ථානයේ තමයි සමාධි බුද්ධ ප්‍රතිමාවක් තියෙන්නේ. මේක අලුතෙන් හදපු පන්සලක් මේ ගල්තලාව මත. හැබැයි දැන් මේක හදන එක ලේසි නෑ. මොකද අපි දැක්කා මේකට ගමන් කරනකොට එන්න තියෙන මාර්ගය ඉතාමත් දුෂ්කර මාර්ගයක්. හැබැයි හයිකින් වලට කඳු නගින්න කැමති කාටුණත් මේ ස්ථානයට එන්න පුළුවන්. හැබැයි මෙහි පන්සලක් හදලා නිර්මාණය කරා නම් තවත් මෙහි අලංකාරය තවත් වැඩි වෙනවා. අපි යමු සමාධි බුද්ධ ප්‍රතිමාවත් පෙන්වන්න. කුරුපෙති ගල. කුරුපෙති ගල කිව්වහම මොකද්ද මේ ස්ථානය කියන එක සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇති. මේක තමයි රුවන්වැලි ටවුන් එකට ආවහම පේනවා එක දිගට වීදෙන ගල්තලාවල් 3ක්. ඒ ගල්තලාවල් 3න් රුවන්වැල්ල ටවුන් එක පැත්තට පේන ගල්තලාව තමයි කුරුපෙති ගල. ඊට මැදින් පේන ගල්තලාව පෝච්චි පෙට්ටි ගල කියනවා. අපි කුරුපෙති ගලට නැග්ගහම අපිට රුවන්වැල්ලේ ටවුන් එක ඉතාමත් පැහැදිලිවම දැක ගලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් ගත්තොත් රුවන්වැල්ලේ ඉස්කෝලේ පිට්ටනිය ඉඳන් බලා ගන්න පුළුවන්. මේ පාලින් මේ ගලාගෙන යන්නේ කැලණි ගඟ. ඒ වගේම අනිත් පැත්ත මේ සයිඩ් එකට ගත්තාම හැටන් සිරිපාද අපිට පේනවා. ඒ වුණාට අපේ කැමරාවට පැහැදිලිවම පේන්නේ නිකන් ඡායාවක් වගේ පේන්නේ. වලාකුළු බර වෙලා තියෙන නිසා සිරිපාද මෙතෙන්ට ලස්සනට පේන ස්ථානයක් කුරුපෙති ගල උඩට. මෙතන ඔබට පේන ඇති ඉර මුවාව නිසා මේ ප්‍රදේශය හෙවණැල්ල වැටලා තියෙනවා. ඒක මාරම ලස්සනයි. කැමරාවට වැඩිය මම දකිනවා ඒ ලස්සන.